Miss Teen Sri Lanka 2025. Miss Teen Sri Lanka 2025. කන්ද උඩරට මහනුවර The Grand Canyon Hotel පරිශ්‍රයේදී මෙසේ ආරම්භ විය. මහනුවර The Grand Canyon Hotel පරිශ්‍රයට පැමිණි ඔබ සියලු දෙනාට සුබ දවසක්. සාපදායක මුල්තැන දෙමින් පහන් සිරු දැරීමට තමයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. තව අවුරුදු 5කින් ඔයාව දකින්නේ කොයි විදිහට කොයි තැනකද? තරුසිවා අදාළ ජර්නි එකක් ස්ටාර්ට් කරනවා. ඒ ජර්නි එකේදී දකින්න වාට එන අභියෝගයක් කියන්නේ ගොඩක් අභියෝග කියන්න පුළුවන්. ඒක අභියෝගයක් කියලා ඔයා ඒ වෙනුවෙන් ගන්න සොලියුෂන් එකක් කියන්නේ. පැජන්ට් එක වින් කරන්න ඔයාට දැනුමද වැදගත් වෙන්නේ එහෙම නැත්නම් ලස්සනද? ලංකාවේ ටූරිසම් සම්බන්ධව අපේ ලංකාවේ ටූරිසම් අප් කරන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නේ? ඉතාමත් පරිණත වූ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මහනුවර පළමු වටේ තෝරා ගැනීම මෙසේ සිදුවිය. එදින The Grand Canyon හෝටලයෙන් අප සියලු දෙනාටම සුහද පිළිගැනීමක් ලැබුණු අතර අති සාර්ථක ලෙස එදින සියලු වැඩ නිමා විය. තරගයක් තිබ්බා. ඉතින් අපි ඇත්තටම ඒගොල්ලන්ගේ මේ ටැලන්ට් එක පැත්තෙන් ගත්තොත් අපි බලාපොරොත්තු වුණා ගොඩක් මේ අර ඒගොල්ලන් දැන් ලංකාව රෙප්‍රසන්ට් කරන තත්ත්වයක් ආවොත් ඒකට ටාගට් කරලා ඒගොල්ලන්ගේ ඒ ටැලන්ට් ඒ මිනිස්සු ඉදිරිපත් කරයි කියලා සහ අපි අනාගතයේත් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු කරනවා ඒක කියන්නේ අපේ ට්‍රැඩිෂන් එක පැත්තෙන් ඒක ප්‍රොමෝට් කරන විදිහට ලංකාව ප්‍රොමෝට් කරන විදිහට ඒගොල්ලන් ඒක ටාගට් කරලා ඒගොල්ලන්ගේ ස්කිල්ස් විදිහට හදාගන්න. Hello and welcome to the Grand Canyon, the proud official venue partner of Miss Teen Sri Lanka 2025 Candy Auditions. We are honored to host this exciting event here at our award-winning 5-star hotel, right in the heart of Sri Lanka's cultural capital. Miss Teen Sri Lanka is more than just a pageant. It's a celebration of talent, confidence, and the dreams of the next generation. And we are thrilled to be the part of that journey. At the Grand Canyon, we believe in creating more than just beautiful spaces. We create unforgettable experiences. This partnership reflects our commitment to empowering young individuals in the industry. So, to all the amazing contestants, this is your moment. Shine bright and make it count. Thank you for choosing the Grand Canyon. Miss
Miss Teen Sri Lanka 2025. I could feel it in the air. Enchanter, the fragrance of French romance. සුසිනිදු පැහැපත් සමක් දිගු වරලසක් හා සිහින් හැඩති සිරුරක හිමිකාරිය වන්න. ග්ලූටතයින් අඩංගු රූසිලෝන් කොලජන් කැප්සූල්. සුබාදහමේ රූරහස් රූසිලෝන්. බත්තරමුල්ල වෝටර් සිච් හෝටලයේදී කොළඹ තෝරා ගැනීම් තරගය සහ අවසන් තෝරා ගැනීම් තරගය පවත්වන ලදී. බොහොම වාසනාවන්ත දවසක්. ඔබේ ජීවිතය වෙනස් වෙන දවස බවට මේ දවස පත් කරගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් පැමිණි ආරාධිත අමුත්තානි තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා මෙහි නිල රූපවාහිනී මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ITN. අපේ පවුලේ නාලිකාව රූපවාහිනී මහගෙදර. Mahante shobana ganga vehi viyale hanga lesin panahi saryawa makarande sare kilva asha vima sitadaiva seyavam nubage mansiwa paya visanga umari iya vicharu embari rudhari vanu pamari manakala vilara rudhari vanu pamari manakala vilara rudhari vanu pamari manakala vilara වෝටර් සිච් හෝටලයේදී සියලුම අනුග්‍රාහක ආයතන ගිවිසුම් අත්සන් කළ අතර මෙම තරගය පුරා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට එකඟ වන ලදී. Miss Teen Sri Lanka 2025. ශ්‍රී ලාංකීය තරුණයන්ට නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ජය ගන්නට තියෙන රන් වේදිකාවයි මේ Miss Teen Sri Lanka 2025. මම හිතන්නේ අද Miss Teen Sri Lanka pageant එක ගත්තොත් ඉතිහාසය වෙනස් කරපු pageant එකක්. ඒකට හේතුව අපි දැකලා තියෙනවා ලංකාවේ auditions තිබ්බම සාමාන්‍ය second audition, third audition කියලා තියෙනවා. හැබැයි අපි අද තිබ්බ audition එක ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම සෙනගක් ආපු තරගකාරයන් ආපු pageant එකක් බවට අපි සාර්ථක වෙලා තියෙනවා. මම හිතන්නේ පැජන්ට් එකකට සහභාගී වෙන විශාලම ප්‍රමාණය අද සහභාගී වෙනවා කිව්වොත් මම නිවැරදි. ඉතින් අපි ඒ තුල දකින්නේ චරිතලාගේ ඉසුරුල්ලගේ සාර්ථකත්වය. එක පැත්තකින්
අපේ විශ්වාස කරනවා අපේ තරුණ තරුණියෝ ලෝකෙ දිරන්න වෙනස් මාවතකට ඉස්සරහට යන්න නොබියව අද ඉදිරිපත් වෙනවා. Miss Teen Sri Lanka grand audition එකට පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. ඉතින් මුලින්ම මම හදවතින්ම සුබ පතනවා අපගේ ජාතික අධ්‍යක්ෂක ඇතුළු කණ්ඩායමට මේ වගේ සාර්ථක නිරූපණ තරගයක ආරම්භය මේ වගේ සුන්දර විදිහට කරන්න ලැබිච්ච දෙයක්. ඉතින් ඉතිහාසයේ පළවෙනි වතාවට යෝන් සංචාරක රූරජන කිරුල ලංකාවට අරගෙන එන්න මට ශක්තිය ලැබෙනවා. ඉතින් ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ චරිත ගුණසේකර ඇතුළු මේ කණ්ඩායමට. Good afternoon, ladies and gentlemen. So, on behalf of Water's Edge, we are truly honored to host Miss Teen Sri Lanka pageant here today. And this is a place where nature meets true elegance, just like your pageant, Charit. එච්චටම ලස්සන සුන්දර තැනක් Water's Edge කියන්නේ. And මේ සුන්දර තැන ඊළඟ ස්ටෙප් එකකට ගෙනියන්න ඇත්තටම I have to say our chairman, Mr. Chatura Krishanta Perera. He is bringing system change properly to Sri Lanka, and this is actually done properly at Water's Edge. ඒ කියන්නේ වෙනස්ම විදිහට අපි ඇත්තටම hospitality එක redefine කරනවා Water's Edge වල. From your first steps to your biggest dreams, he was always there. He never asked for anything but gave you everything. He was your guide protector, your guiding star. Miss Teen Sri Lanka 2025. I could feel it in the air. Enchanter, the fragrance of French romance. සුසිනිදු පැහැපත් සමක් දිගු වරලසක් හා සිහින් හැඩති සිරුරක හිමිකාරිය වන්න. ග්ලූටතයින් අඩංගු රූසිලෝන් කොලර්ජන් කැප්සූල්. සුබාදහමේ රූරහස් රූසිලෝන්. ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු කටයුතු සාර්ථකව සිදු කරනු අතර අවසන් මහා තරගය සඳහා තරගකාරයන් 40 දෙනෙකු තෝරා ගන්නා ලදී. අසංක බොහොම ස්තුතියි. අපි නැවතත් ඔබේ ආදරණීය නිවේදකයා අසංක කරුණාරත්නට ගහමු අප්පුඩියක්. ලංකාවේ තාරුණ්‍යයට බොහොම වටිනාකමක් ලබා දෙන්න, ලංකාවේ තාරුණ්‍යයට ගමනක් හදන්න උත්සාහ කරන දක්ෂ තාරුණ්‍යයේ ඉනිපෙත්තේම වැජඹෙන ලස්සන කොල්ල දෙන්නෙක්. මෙතනම අපේ සාර්ථකත්වය පේනවා. මොකද මෙතනත් ඉන්නේ අපි තෝරාපත් කරගෙන මේගොල්ලොත් එක්ක කතා කරලා තෝරගත්ත පිරිසකෙන් කොටසක් තමයි මේ ගෙන්නලා තියෙන්නේ. ඉතින් ලංකාවේ නම් දෙසින් අපිට කතා කරලා මෙහෙම එකතු වෙලා ඉන්නවා මෙතන නිදරුවෝ. ඉතින් ඇවිලින් දෙමෝපියන් එළුවම ගොඩක් විශ්වාසකින් ඒ දරුවන්ව අපේ මේ වැඩසටහනට ඉදිරිපත් කරලා තියෙනවා කියන එක ලොකු සාක්ෂියක්. කොළඹ ඔඩිෂන් එකේ මේ විදිහට වැඩ කටයුතු අපි සාර්ථකව කරගෙන යන අතරේ අපි ෆස්ට් ඔඩිෂන් එක තිබ්බේ නුවර. ඒ වගේම ගාල්ලේ හිටපු තරගකාරයෙකුට අපි කොළඹට අරගෙන ආවා. ඉතින් අපි නුවරින් තෝරපු අති දක්ෂ රෝමත් තරගකාරයන් ප්‍රමාණයක් පිරිසක් ඉන්නවා අපිත් එක්ක අද දවසේ එකතු වෙලා. ඉතින්
ඕන වේදිකාවට ගන්න තමයි මේ සූදානම. ඔබගේ සියලු දෙනාගේම අත්පොළ සන්නාදයක් මැද්දේ මේ වේදිකාවට පැමිණෙන්නේ නුවරින් තේරීපත් වුණ අවසාන තරගකරුවන් 10 දෙනා. Miss Teen Sri Lanka 2025. අද දවසේ තේරීපත් වෙන අවසාන තරගකරුවන් 40 දෙනාගේ මම නම්බර් 1 තමයි කියන්නේ. කන්ටෙස්ටන්ට් නම්බර් 1 කියනවා. එතකොට ස්ටේජ් එකට ඇවිල්ලා ඉදිරියට ගිහිල්ලා ඔබට අවසාන මහා තරගයට අදාළව ප්‍රවේශය ලැබෙන අවසර පත්‍රයේ විදිහට අපි විනිශ්චය මණ්ඩලය අතින් ලබා දෙනවා ගෝල්ඩන් කාඩ් එකක්. ඒක විනිශ්චය මණ්ඩලය අතින් ලබා ගන්න කියලා ආරාධනාවත් එක්ක මම සූදානම් වෙන්නේ අද දවසේ තේරීපත් වෙන අවසාන තරගකරුවන් 40 දෙනා ප්‍රකාශයට පත් කරන්න. අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට ජයග්‍රාහී අත්ප්‍රසානාදයක් ලබා දෙන්න. Miss Teen Sri Lanka 2025. Hi everyone, greetings from Water's Edge. ඇත්තටම on behalf of Water's Edge management, I'm actually very proud. අපි ගොඩක් proud මේ පාරත් යලිත් සැරයක් Miss Teen Sri Lanka සමග collaborate කරන්න අත්බැල් බැඳ ගන්න අපිට ලැබීම ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා. ඇත්තටම Miss Teen Sri Lanka වගේ pageant එකක් එක්ක අපි අවංකවම ගොඩක් කැමති වුණේ collaborate කරන්න. මොකද ඒ වගේ සුන්දර ටැලන්ට් ෂෝ එකකට ඇත්තටම Water's Edge වගේ සුන්දර හොටෙල් එකක් තමයි ඇත්තටම ගැලපෙන්නේ. මොකද අපේ තියෙන natural beauty එක, අපේ තියෙන lakes ටික, අපේ තියෙන පරිසරය, ඒ වගේ සුන්දර පරිසරයක් ඇත්තටම ලංකාවේ දැනට මම හිතන්නේ මොන හොටෙල් එකවත් තියෙනවා කියලා. මොකද outdoors ගත්තොත් අපි තරම් සුන්දර විවාහ මංගලයක් ගන්න පුළුවන් සුන්දර මධ්‍යස්ථානයක් කොළඹදී හොයාගන්න ඇත්තටම නෑ. ඉතින් මම ඇත්තටම ආරාධනා කරනවා අපේ මේ බලන ගෙස්ලට එන්න Water's Edge එකට ඇවිල්ලා අපිව හම්බ වෙන්න. තමන්ගේ සුන්දරම දිනය ඊටාම සුන්දර විදිහට Water's Edge එකත් එක්ක ඔබට ගන්න පුළුවන්. ඒ වගේම මම ඇත්තටම කියන්න කැමති අපි Water's Edge එක විදිහට ඇත්තටම අපි ලොකු කර්තව්‍යයක් දරනවා ඉදිරි අනාගතේ ලංකාවේ. දැන් Miss Teen Sri Lanka is a celebration of the youth. ඒ කියන්නේ ලංකාවේ නැගී එන තරුණයන්ගේ celebration එකක්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වලට අපි ඇත්තටම ගොඩක් අපේ චෙයාමන්ගේ ආශිර්වාදය මත මිස්ටර් චතුර කිෂාන්ත පෙරේරා එතුමාගේ ආශිර්වාදය මත අපි ගොඩක් මේ වගේ විශිෂ්ට ටැලන්ට් ෂෝස් වලට අපි ඇත්තටම ගොඩක් සහභාගී වීම අපි ගොඩක් බලනවා. මොකද ඒක තමයි ලංකාවේ තියෙන ඉදිරිය සහ අනාගතය. ඉතින් once again we are very happy to collaborate with Miss Teen Sri Lanka. ඒක Water's Edge එක හැටියට we are very proud of that. And I would like to invite everyone එන්න Water's Edge එකට ඇවිල්ලා අත්විඳින්න මේ සුන්දර පරිසරය. ඇත්තටම Water's Edge කියන්නේ වෙනම different experience එකක්. sea plane එකකින් එන්න පුළුවන්, boat එකකින් යන්න පුළුවන්. මේ වගේ වෙන හොටෙල් එකක් ලංකාවේ කොහෙවත් නැහැ. ඒ වගේම ලංකාවේ තියෙන හොඳම cuisines ටික Chinese, Italian, Sri Lankan, Thai different cuisines වලට ලංකාවේ ඉන්න හොඳම chefලා ඉන්නේ අපි ගාව Water's Edge එකේ. ඉතින් එන්න අපි ගාව restaurants රැසක් තියෙනවා. Water's Edge එක visit කරන්න. එදිනෙදා කාර්ය බහුල අපේ life එකේ කොළඹ ඉඳන්ම escape කරන්න පුළුවන් සුන්දරම ලස්සනම location එක Water's Edge. ඉතින් එන්න Water's Edge එකට ඇවිල්ලා මේ සුන්දර පරිසරය, මේ exceptional hospitality standards ටික අනිවාර්යෙන් ඇවිල්ලා විඳ ගන්න. Water's Edge කියන්නේ වෙනමම experience එකක්.
ඉන් අනතුරුව අවසන් මහා තරගය සඳහා තෝරා ගන්නා ලද තරගකාරයන් 40 දෙනා අතරින් තරගකාරයන් 30 දෙනෙකු තෝරා ගන්නා ලදී. ඉන් පසු සිදු කරන ලද්දේ මෙම තරගකාරයන් 30 දෙනා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරියේ තරග කොන්දේසි සඳහා එකඟ වන බවට ගිවිසුම්ගත වීමයි. ඉන් පසු මෙම තරග සූදානම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ අවසන් තරගකාරීන් 30 දෙනා එක්ව කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී බෝධි පූජාවක් පවත්වමින් මෙම ගමන් මඟ ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව පුහුණුවීම් ආරම්භ කෙරුණා. නවතාක්ෂණය ඔස්සේ වේගෙන් සංවර්ධනය වන කෘෂිකර්මාන්තයේ දියුණුව අත්‍යවශ්‍ය මෙවන් යුගයක සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හි ආගමනය ක්ෂේත්‍රයේ පෙරලියක් සිදු කිරීමට සමත් විය. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඇපල් පේර වගාවේ ශ්‍රී ලංකීය සංනාමය වී අවසන්. කර්මාන්තයට පෙර ගමන්කරුවා වෙමින් ලාංකීය ගොවීන්ගේ සිහින සැබෑ කරන අභිමානවත් සංකල්පයක් ලෙස සදාකාලිකව සක්‍රිය වේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සරුසාර හෙටක් ඔබ වෙනුවෙන් වවන්න උපයන්න. Miss Teen Sri Lanka 2025